ඉතාලියේ ජීවත් වෙනවා නම් නැත්නම් ඉතාලියේ ජීවත් වෙන්න එන්න ඉන්නවා නම් අත්‍යවශ්‍යම ඇප් පහක් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් පළවෙනි ඇප් එක ට්‍රේන් ඉතාලියා. ඉතින් මේකෙන් පුළුවන් ඔයාගේ කෝච්චි ගමන් සඳහා ප්‍රවේශ පත්‍ර ඔන්ලයින් බයි කරන්න පුළුවන්. ඉතින් ඔයාට මේ සඳහා කිසිම කමිෂන් එකක් යන්නේ නැහැ. ඒජන්ට් කෙනෙක්ගෙන් ගන්න අවශ්‍ය නැහැ. ඔයාට ඩිරෙක්ට්ම ගිහිල්ලා මේ වෙබ්සයිට් එක හරහා ගන්න පුළුවන්. ඔයාලා අපි වීඩියෝස් දැකලා තියෙනවා නම් අපි ගොඩක් වෙලාවට මේක හරහා ට්‍රැවල් කරලා තියෙනවා. ඒ වගේම දෙවෙනි ඇප් එක ගැන කතා කරමු Move with ඇප් එක. Move with ඇප් එක කිව්වොත් එහෙම Google Map එක හා සමානයි. ඇයි අහයි එතකොට Google Map එක use කරන්නේ නැතුව Move with එක use කරන්න කියලා. ඉතින් අපි ඒක පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට මෙහි ස්ට්‍රයික් තියෙනවා නැත්නම් බස් කැන්සල් වෙනවා එනේවා. ඉතින් එතකොට අපිට හරියටම බලා ගන්න පුළුවන් ඇකියුරේට් විදිහට මේ බස් එක එනවද නැද්ද කියලා Google Map එකටත් වැඩිය. ඉතින් මේකේ ගොඩක් වෙලාවට පොඩි සිටි වලටත් සපෝට් කරනවා Google Map එකට වැඩිය බස් ට්‍රේන් ට්‍රෑම්ප් ගැන. ඉතින් අපි යන් එහෙනම් තුන්වෙනි ඇප් එකට. තුන්වෙනි ඇප් එක තමයි ෆ්ලෙක්සි බස් ඇප් එක. මේ වගේ ඇප්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේකෙන් කරන්නේ බස් සර්විසස් ගැන තමයි. ඉතින් ඔයාට බස් එකක් බුක් කරගන්න නැත්නම් යුරෝපේ වටේම ට්‍රැවල් කරන්න පුළුවන්. අපි ස්විස්ලන්ඩ් උත් යනවා මේක හරහා බුක් කරලා ඉතාලිය ඇතුලේ පල්ලෙහා සිටි වලටත් මේක හරහා අපි ට්‍රැවල් කරනවා. ඉතින් අපි යන් හතරවෙනි ඇප් එකට. හතරවෙනි ඇප් එක තමයි පාගෝපා කියන්නේ. ඔයාට ගවර්න්මන්ට් රිලේටඩ් බිල්ස් ගෙවන්න අවශ්‍ය නම් නැත්නම් ඔයාට ටැක්ස් ගෙවන්න අවශ්‍ය නම් නැත්නම් ඔයාට ෆයින් ඒ කියන්නේ දඩයක් එහෙම ගෙවන්න අවශ්‍ය නම් මේක හරහා ඔන්ලයින් ඔයාට කරගන්න පුළුවන්. පස්වෙනි ඇප් එක පෝස්ට් ID එක නැත්නම් පෝස්ට් ඉතාලියානා කියන ඇප් එක. මේකෙන් පෝස්ටල් සර්විසස් ඔයාට කරගන්න පුළුවන්. ඒ වගේම බිල්ස් ගෙවන්න පුළුවන්. ඒ වගේම ස්පීඩ් එකට ඇක්සස් කරන්න පුළුවන්. ස්පීඩ් එක මොකක්ද කියලා දන්නේ නැත්නම් මෙහි වැදගත්ම වෙන දෙයක් තමයි ස්පීඩ් එක. අපි ඒ ගැන ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් අද ගෙනාවේ ඉතාලියේ ජීවත් වෙනවා නම් අත්‍යවශ්‍ය වෙන ඇප් පහක් ගැන තමයි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.